ජනාධිපතිට අගමැතිට ටීවී එක ඉස්සරහට ඇවිල්ලා කිරි ටික උතුරන්න බැරි නම් මොකටද? ඔන්න ඕක තමයි අපේ රටේ විපක්ෂයේ මේ කාලය පුරාවටම මතුරුපු මාතෘකාව. නමුත් අපි මේක මේ විදිහට බලමුකෝ. දැන් අවුරුදු 70 ගානක්ම අපේම බදු මුදල් වලින් ගුවන් කාලය වෙන් කරගෙන අපේම බදු මුදල් වලින් කැවිලි මේසට කැවිලි ටිකක් අරගෙන ගණදෙනුත් කරලා හොඳට අවුරුද්ද සැමරුවානේ රාජපක්ෂලා, වික්‍රමසිංහලා, සිරිසේනලා කට්ටිය ඔක්කොම. නමුත් අපේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයාට ඕකෙන් මොකක්ද උනේ? දැන් අපේ කැවිලි මේසවල තියෙන කැවිලි ප්‍රමාණය වර්ධනයක් වෙලාද? අපි ගණදෙනු කරපු නෝට්ටුවේ වටිනාකම වර්ධනය වෙලාද? නැහැ. එතකොට ඔයාලා කිරි ඉතුරුයි කියලා අපේ රටේ වෙච්ච හොඳකුත් නැහැ. අපි ආණ්ඩුවක් ගෙනාවේ අපිට පේන ටීවී එකේ කැවුම් කන්න නෙමෙයි. අපි ආණ්ඩුවක් ගෙනාවේ කැවුම් කන්න පුළුවන් රටක් හදන්න. අපිට ගණදෙනු කරද්දී දැන් දෙන වටිනාකමට වැඩි නෝට්ටුවක් දෙන්න පුළුවන් රටක් හදන්නයි අපි ආණ්ඩුවක් ගෙනාවේ. නැතුව අපේම බදු මුදලින් අපිට පේන ටීවී එකේ කැවුම් කන්න නෙමෙයි. ලංකාවේ ඊට වැඩිය ප්‍රශ්න තියෙනවා. ලංකාවේ ඊට වැඩිය දේවල් කරන්නයි අපි මේ ආණ්ඩුව ගෙනාවේ. ඒ නිසා විපක්ෂයට කියන්නේ ඔය මානසිකත්වය වෙනස් කරගෙන අලුත් විදිහට හිතන්න, නැත්නම් ඔය තියෙන ඡන්ද ටිකත් ඔයාලට නැති වෙනවා.